අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් එස් එල් YouTube නාලිකාවට වීඩියෝ දෙකක් ගෙනල්ලා තිනවා බලන්න ලෑස්තිමු channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ වලදී like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ජෙප් එක නෝන ඕනම කෙනෙක්ට දැන් මේ දවස්වල අවුරුදු කන්න කොහොමද කියලා මිනිස්සුන්ගෙන් අහනකොට මිනිස්සු දෙන උත්තර තමයි දැන් ඔයාලට මුලින්ම බලන්න තියෙන්නේ ඊළඟ වීඩියෝ එක තමයි තෙල් වැඩිවීමේ වීඩියෝ එක හරි දෙකම බලන්න ඕනේ මොකද තෙල් වැඩි වෙනවා ඔයාලා දැනගන්න ඕනේ හරිද වැඩි වෙන්න කලින් දැනගන්න ඕනේ. ඔන්න ඒකත් ගෙනල්ලා තිනවා. යන් අපි මුලින්ම අවුරුදු කන හැටි බලමු මිනිස්සු. හැමෝටම ඉතින් කියන්න තියෙන්නේ ලබන්නව අලුත් අවුරුද්ද කිරියෙන් පැනින් හිතේවා කියලා තමයි ඉතින්. ඔයාලත් සුබ අවුරුද්ද කියලා මාත් කරලා ඔන්න කොසි පාපි. Thank you. ජය ජය. කොහොමද ගත්තද නැහැ? එහෙමද කියන විශේෂයක් නැහැ ඉතින්. ඔව් දැන් එන්න ගත්තද? එඳුන් ගත්තේ නැහැ. ඉතින් මේ පාරේ විශේෂයක් නැහැ. කොහොමද මේ දැන් අලුත් අවුරුද්දේ මල් කාලයක් මේ ඉඳන් බලාපොරොත්තු වෙන්නේ? මම මලට කැමතියි. මල්වලට කැමතියි. කොහොමද මේ පාරේ අවුරුදු හොඳයි. අවුරුදු ජයද? ජය ජය. කොහොමද මේ පාරේ? අවුරුදු ඉතින් වෙන අවුරුද්ද වගේම තමයි මේ අවුරුද්දයි කියලා විශේෂයක් නැහැ. විශේෂයක් නෑ. ඔව්. මේකෙන්ද බඩු බිල අඳුන් එහෙම ගත්තද? බඩු මිල ඉතින් රටේ තත්ත්වය දැන් රටේ මිනිස්සු දැනගන්න ඕනනේ. රටේ තියෙන තත්ත්වය නේ ලෝක තත්ත්වයක් නේ. ඒකට ඉතින් ඕන රටක මිනිස්සු සූදානම් වෙලා ඉන්නෝනේ. අපිත් ඒකට සූදානම් වෙලා ඉන්නවා. Thank you. හරි හරි ඉතින් අවුරුදු අපි අවුරුදු කොහොමද? අවුරුදු හොඳයි. අවුරුදු ජය. ජය ජය. අපි අවුරුදු කොහොමද? අවුරුදු සරල අමාරුයි අවුරුදු ගන්න. අවුරුදු ගන්නවා අවුරුදු ගන්න. ඉතින් බඩු බිල ගන්නද? බඩු මිල ගන්න. අවුරුදු හොඳයි. නෑ. තාම ගන්න ගමන්. තාම ගන්න කවද? කොහොමද මේ පාර අවුරුදු සතුටින් ඉන්නේ ඔයාලා? සතුටේ? සතුටුද? අවුරුදු නැහැ පාර කොහොමද අවුරුදු? හොඳයි අවුරුදු. පාරත් හොඳයි. ඒ අලු දෙන්නද? නෑ අක්කයි. අක්කයි නංගි නේද? අක්ක මොනවද අහන්නේ මේ අවුරුදුද? තාම අරන් දුන්නේ නෑ හන්දේ යන ගමන්. අහන්න යනවා නේ. හොඳ දායක කරන්නේ කොහොමද? අවුරුදු ජයවලි වරදක් නෑ ඉතින්. නේද? අතේ සල්ලි තියෙන හැමදාම අවුරුදු තමයි ඉතින්. මිනිසුන්ට කන්නේ නැහැ. මේ පාර මේ පාරේ මේ අවුරුදු වෙනද මෙහෙමද? මේ අවුරුදු මෙහෙමද අපි ඡන්දෙ දුන්න තමයි දැන් ඔළුවේ ගහගන්න බෑනේ ගලේ. ඡන්දයක් එනකන් තමයි බලන් ඉන්නේ. ඡන්දයක් එනකන් බලන් ඉන්නේ. අපි දුන්නේ මේ ඔක්කොන්ටම අහුණා. අපි ඔක්කොන්ටම අහුණා. අපි ඡන්දෙ දුන්නේ මේ මාලිමාවට තමයි. මාලිමාවට දුන්න දැන් හෙන ගහලා ගිහලා තියෙන කෙල වෙලා. කරන් බිල දෙන්න කරන් කරන්ට් එක නෙමෙයි මේ කන්නේ නැහැ මිනිස්සුන්ට මුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට කන්නේ නැහැ. ස්ටෑන්ඩ් එකකින් බලන්න මිනිස්සු කී දෙනෙක් කන්නේ නැතුව හිඟා ගන්නවද කියලා. මිනිස්සුන්ට කන්නේ නැහැ. මොන අවුරුදුද? මිනිස්සු කොහෙද අවුරුදු? ලාවක් ගන්න. ඒකනේ අවුරුදු කිරි පෙනින් කිරි ඉතින් වතර හිටෙන්නේ. හෙන ගහලා ගිහලා තියෙන මිනිස්සුන්ට. ඔව් මේ කන්නේ නැහැ මිනිස්සුන්ට. මේ අවුරුදු කොහෙද? මේ බල්ලෝට කියලා හම්බ. අන්න වම්බුවද්ද බං උඹලා මේ එව්වා කරගෙන. අවුරුද්ද හොඳයිද? අවුරුද්ද උඹලා කාපන්. ඒනෝනේ අවුරුද්ද හැටි මිනිස්සු කියන හැටි. මිනිස්සු කියන අවුරුද්ද හෙන ගහලා ගිහලා තියෙන්නේ. පාරේ යන්න බෑ මිනිස්සුන්ට. ඒ උතුරන් ගිහලා කියලා ඒ තරම් මිනිස්සු අමාරු ඉන්නේ. අසරණ වෙලා ඉන්නේ මිනිස්සු එක්කම. අර දැන් සපරි කියලා ගහන්න තින්නේ. දැන් අපිට අපි දුන්න තමයි මාලිමාවට. ඒක පොසට් එකක් අතෙන් ජීවිතේ. මොන ජීවිතයක්ද මාලිමාවට ජම්මි දීලා අපි බුක් වෙනවද? ඔව්. නැගිටත් තේරෙන්නේ. අදහසේ මගේ අදහස් තිබුණා. පොසටට කියන පොසටට මොනවද කියලා තියෙන්නේ. දැන් මේ යුද්ධ නිසා මේ නෑ යුද්ධ දේශ කියන තෙල් තියෙනවා අරෝ තියෙනවා මේවා තියෙනවා කියලා. මට අලුත් අවුරුද්දෙන් ඉඳන් මොනවද ලැබෙන්නේ? ඈ මේ රටේ පාලකේ කාටවත් අපි ඡන්ද දුන්නාට එක වැඩක් තියනවාද එකෙකුට අක්ක. අනුරට දුන්නත් වැඩක් නැහැ. ඈ මොන එකෙකුට දුන්නත් වැඩක් තියනවාද කියන දුප්පත් මිනිහගේ බඩට ගහන්නනේ බලන්නේ. දැන් මචං උඹ මොනවද ලැබෙන්නේ මේ ආණ්ඩුවේ? උඹ මොනවද ලැබිලා තියනවද? ඈ බඩ පිළ අඩු කරලා තියනවා. හැම එකම බලන්නේ උන්ගේ ගේම තර කරගෙන උන්ටරියක් ලබාගෙන තමයි මේ පොන්නේ ටික ඔක්කොම එලවන්න ඕන. ඔන්න ඒක තමයි මට කියන්න තියෙන එකම එක දේ. අවුරුදු සරුයි. අවුරුදු සරු. කොහොමද මේ ගිය පාර අවුරුද්ද මේ පාර අවුරුද්දට කොහොමද? ගිය පාර අවුරුද්දත් ඉතින් වරදක් නැහැ. මෙතනෙත් හොඳයි. කොහොමද බඩු බිල? බඩු මිල ටිකක් ඉතින් තියෙනවා. බඩු මිල තියෙනවා කියලා මොනවා කරන්නද? මේ දෙවියන් ගණන් ගානකට අම්බිලි බිල කියලා කියන්නේ ඒක බලන්න ඕනේ. ඒක බලපාන උඩරිම බලපානවා. උඩරිම බැලුවාට ඉතින් කරන්න දෙයක් නැහැ නේ. රටේ තියෙන තත්ත්වෙත් එක්ක අරගෙන යන්න වෙනවා. ඔව්. මේ පාර අවුරුද්දේ මේ කොහොමද දැන් අපිට මේ පාර ඉතින් සතුටු ඉතින් අවුරුද්දක් කියලා ඉන්නේ අවුරුද්දක් ඉන්නේ. ඒකින් ඉතින් සතුටින් ඉන්නවා. තියෙන දුක් දුන්නස් නැති කරගෙන සතුටින් ඉන්නවා. ඔව් අපේ ජනතාවට පිටට කියන්නේ අර ජනතාවට කියන ගොඩාක් සතුටින් සමගියෙන් අවුරුද්ද සමරන්න කියලා. ජය වේවා කියලා කියනවා. ඒවා කියලා කියනවා. අපේ පිටට පස්සේ තිබ්බත් අපි අවුරුදු සතරක් අවුරුද්ද සමරන්න ඕනේ. අවුරුද්ද මේ අවුරුද්ද ඉන්නත් පුළුවන් ඊළඟ අවුරුද්ද නැති වෙන්නත් පුළුවන්. ඔව්. ලොකු සේවාවක් කරනවා. ඉතින් මොනවා කරන්නද ජනාධිපතිතුමා කියලා මුළු රටටම අපි සාහනය සලසන්නේ එපේ. නේද? යුද්ධ නැත්නම් හිතන විතර සාහන කියලා ගොඩාම යුද්ධ නැත්තම් ගොඩාම මේ යුද්ධ හින්දා තමයි හැමදේම මේ පොඩ්ඩක් අවහිර වුණේ. නේද? බඩු ගෙන ඒවා ගෙන ඒවා තෙල් ගණන් ගියේවා ඔක්කොම යුද්ධ නිසා. නැත්තම් ඉතින් එහෙම තිබුණානේ අපිට ලබා දුන්නා ආශ්‍රයසුම එහෙම අපිට ලබා දුන්නා. ඒවා ඉතින් වටිනවා ඉතින්. හොඳයි. ඉතින් අවසන් වශයෙන් අපි ඉස්බන්තව කියලා පාවිච්චි කරනවා. හොඳයි. අවසන් වශයෙන් තමයි අපිට කියන්නේ. හරට කියන්නේ මේ යහපත් නිරෝගීමත් යහපත් සුබම සුබ අලුත් අවුරුද්දක් උදා වෙන්න කියලා හැමෝටම සමගියෙන් ඉන්න කියලා. ඕන් ඔහොමයි දැන් මිනිස්සු කතා කරන්නේ ඈ මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න බෑ සාමාන්‍ය මිනිස්සෙක්නේ මමත් මමත් කාලා බීලා බොහොම අමාරුවෙන් ඉන්නේ ඇත්තටම පට්ට අමාරුයි මේ ආහාර පාන මිල ඉහළ යෑම නම් පට්ටම අමාරුයි මේ බස් ගාස්තු ඉහළ යෑම කිසිසේත්ම දරා ගන්න බෑ විදුලි බිල ඉහළ යෑම හිතා ගන්නවක්වත් බෑ මොනවද කරන්න කියලා ලබන මාසේ මේ මාසේ මැද වෙනකොට ඕගොල්ලෝ හොඳට බලන්න කෙල වෙලා යනවා තෙල් 600ට යනවා බලන්න ඒ ගැන තමයි මේ වීඩියෝ එක තියෙන්නේ තෙල් ගණන් ගියා කියන්නේ පුතේ ඔයා පාවිච්චි කරන කන බොන හැමදේම ඉහළ යනවා
අහගන්න වීඩියෝ එක. ඊළඟට අසුභවාදී ප්‍රවෘත්තිය තමයි ඩීසල් වල මිල කලින්දු අපිට පේන විදිහට අපේ ගණනය කිරීම වල හැටියට දැනට ලෝක වෙළඳ පොලේ තියෙන තත්ත්වයක් එක්ක සාමාන්‍ය ඩීසල් වල මිල රුපියල් 600ක මට්ටමකට තමයි දැනට තියෙන ලෝක වෙළඳ පොලේ මිල අනුව යන්න අවශ්‍ය. ඉතින් දැනට මේක තියෙන 382 වගේ මට්ටමේ. මට හිතෙනවා අලුත් අවුරුද්දට පස්සේ හෝ හරි විදිහට නම් දැම්මම සිදු වෙන්න ඕනේ. සමහරවල් අලුත් අවුරුද්දත් එක්ක මේක වෙනස් නොකරනවා වෙන්න පුළුවන්. නමුත් අලුත් අවුරුද්දට පස්සේ හෝ මේ මිල බොහෝ වෙලාවට වැඩි වෙන්න සිදු වෙයි. එසේ වැඩි නොවුනොත් එහෙම රජයට අනිවාර්යයෙන්ම සහනාධාරයක් දෙන්න සිදු වෙනවා මේ ඩීසල් වලට. එතකොට මේ සහනාධාරය යන්නේ නැවත වරක් ඇති හැකි කට්ටියට ඒ සහනාධාරයත් එක්ක අපේ සංචිත සහ අපේ නැත්තම් රුපියල් අප්‍රමාණය වීම සඳහා අවදානමක් අපි කැඳව ගන්නවා. මිල වැඩි කිරීමක් සිදු නොවුනොත්. ඒක තේරුම මිල වැඩි කිරීමත් එක්ක වෙන කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ලොකු බලපෑම් ප්‍රමාණයක් වෙනවා. නමුත් තෝරා ගැනීම දෙක අමාරු තෝරා ගැනීම දෙකක් අතරින් අඩුම බලපෑමක් වෙන තෝරා ගැනීම තමයි අපිට තෝරා ගන්න සිදු වෙන්නේ. දැන් මේ වෙද්දිත් රුපියල් 100ක් ඩීසල් සඳහා සහ රුපියල් 20ක් පෙට්‍රල් සඳහා රජය විසින් දරනවා කියලා ආණ්ඩුව කියනවා. යනු ඒක සහනාධාරයක් තමයි. එහෙම ගත්තම ඒ අනුව මේ වෙද්දි 100ක් සහ 20ක් දරමින් තිබියදීත් ඔබ කියන්නේ ඩීසල් සඳහා මීට වඩා ඒසිය තිබුණත් මීට වඩා මිල වැඩිවීමක් සිදු වෙන්න ඕනේ කියන එකද? අපේ ගණනය කිරීම වල හැටියට රුපියල් 600ක තමයි මිල පවතින අවශ්‍ය වෙන්නේ. දැනටත් රුපියල් 100ක් දෙනකොට අපිට තාම හිතා ගන්න බෑ දත්ත නිසි පරිදි නැති නිසා කොහොමද රුපියල් 100 ගැලපෙන්නේ කියලා. මොකද දැනට සමහරවල් අපිට හිතන විදිහට කලින් පැවති තොග සහ ඒවත් එක්ක සමහරලාට අපි ගාව දැන් තිබෙන තොගවල මිල රුපියල් 600ක් නොවෙන්න පුළුවන්. නමුත් අපි දැන් බලන්නේ ලෝක වෙළඳ පොලේ දැන් තිබෙන මිලත් එක්ක. මම ඒක පැහැදිලි කරන්නම් ඇයි මේ 600ක් වෙන්න ඕන කියලා කියන්නේ කියලා විද්‍යාත්මකව. දැන් අපි ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බැලුවට බොර තෙල් බැරලයක මිලයි පිරිපහදු කරපු තෙල් බැරලයක මිලයි ඒ බැරලේ මිලට නෙවෙයි ලෝක වෙළඳ පොලෙන් ඇත්තටම මිල දී ගන්න පුළුවන්. මොකද ඉල්ලුම වැඩි නිසා ප්‍රීමියම් එකක් මේකට එකතු වෙනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි දැන් ඔය තෙල් පිරිපහදු කිරීමේදී කලින් මේ වෙලාවේ අපි කියනවා බොර තෙල් ප්‍රොකියුර් කරගන්න අමාරුයි. මොකද ලෝකේ පුරාම පිරිපහදු වලට බලපෑමක් එල්ල වෙලා තියෙන නිසා ලෝකේ පුරාම වැඩිපුරම ගන්න පහසු පිරිපහදු කරපු තෙල්. ඒතර පිරිපහදු කරපු තෙල් වල ගත්තොත් කලින්දු ඩීසල් වලයි සුපර් ඩීසල් වලයි අතර විශාල වෙනසක් නැහැ රිෆයිනරි ලෙවල් එක. අපි දන්නවා පිරිපහදු කරද්දී මුලින්ම මිල අධික ජෙට් ෆුවල් එනවා. ඔහොම ඇවිල්ලා පෙට්‍රල් එනවා. පෙට්‍රල් 92 එනවා. 95 එනවා. 92 එනවා. ඩීසල් එන ඊට පස්සේ. ඒතර ඩීසල් වයි සුපිරි ඩීසල් වල අතර වෙනසක් නැහැ රිෆයිනරි ලෙවල් එකේ. වෙනස වෙන්නේ ඩීසල් වලට අලුතෙන් අපි ඔය සල්ෆර් වගේ දේවල් පිරිපහදු කිරීම සඳහා අලුතෙන් දේවල් එකතු කරනවා. ඒකත් එක්ක තමයි සුපිරි ඩීසල් කියලා කියන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ඩීසල් වයි සුපිරි ඩීසල් වල අතර වෙනස එන්නේ රුපියල් 50ක වගේ මිලක්. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ වෙළඳ පොලේ ඉන්න පුද්ගලික නැත්නම් සිනෝපෙක් එක සහ ලංකායෝසී සමාගමේ සුපිරි ඩීසල් ගත්තොත් එහෙම ඩීසල් වල මිලත් එක්ක බැලුවොත් එහෙම ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේක තියෙන රුපියල් 600ක මට්ටමේ. ඒ කියන්නේ ඩීසල් වල නිවැරදි මිල තමයි රුපියල් 600ක මට්ටමට තිබෙන එක. එතකොට මේ අවස්ථාවේදී උන් සාමාන්‍ය රුපියල් 392කට තිබුණාට ඊළඟ නැව් පැමිණීමේදී උන්ට බොහෝ වෙලාවට බැරි වෙන්න ඉඩ තිබෙනවා. ඔය ගානටම දෙන්න. මොකද උන් පාඩුවක් තියාගෙන මේක විකුණන්න අවස්ථාවක් නැහැ. එහෙම වුණොත් උන්ට සිදු වෙනවා එක්ක සමස්තයක් විදිහටම ඩීසල් විකුණන්නේ නැතුව ඉන්න. එහෙම නැත්නම් අර කිව්වා වගේ රජයේ සහනාධාරයක් ගන්න වෙනවා මේ දෙක පියවන්න. හැබැයි රජයේ සහනාධාරයක් දුන්නොත් කලින්දු අපේ ගණනය කිරීම වල හැටියට බිලියන 10ක් 15ක් විතර දෙන්න වෙනවා මාසෙකට. එතකොට ඔය සහනාධාරය ඩීසල් පෙට්‍රල් වලට විතරක් දීලා හරියන්නේ නැහැ. ඔය බලපෑමත් එක්ක විදුලියට ජලයටත් ඔය සහනාධාරය යම්කිසි ප්‍රමාණයකට දීර්ඝ කරන්න වෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම ඔය සහනාධාරය දෙන්න වෙන්නේ අපි අර අමාරුවෙන් බදු ගහලා ඉතුරු කරගත්තොත් බිලියන 900ක විතර ඉතුරුවක් අපි සතුව තිබුණා ගිය අවුරුද්දේ. ඒකෙන් තමයි දෙන්න වෙන්නේ. එතකොට ඒක ක්‍රමක්‍රමයෙන් දිය වෙන්න පටන් ගන්නවා. යුද්ධය ඇදෙන කාලේ අපි දන්නේ නැහැ. ඉතින් අන්න ඒ ඉතුරුව ගැන කතා කරද්දිත් අපිට ඉතුරුව තියෙන ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් විදියට. ඒක සමස්ත අයවැය නෙමෙයි. නෙවෙයි සමස්ත අයවැය තියෙන අයවැය හිඟියක් අර ප්‍රාථමික අතිරික්තය තමයි අපි පොලිය ගෙවීම සඳහා තියාගෙන ඉන්නේ. අන්න ඒකයි මම කිව්වේ රුපියල් 600ට යන්න ඕන කියලා. මොකද ඒක තමයි දැනට වෙළඳ පොලේ නිරූපණය වෙන මිල. පේනවනේ තෙල් මිල ඉහළ යෑමේ ලකුණු. මේක මේ අල්ලන් ඉන්නේ අප්‍රේල් මේ අලුත් අවුරුද්ද වෙනකම්. මේ අවුරුද්දට කලින් මේක කරොත් අනිවාර්යයෙන්ම මේ තියෙන බඩු මිල අලුත් අවුරුද්ද ලං වෙද්දිම වැඩි කරනවා මිනිස්සු. මුදලාලිලත් එහෙමනේ ටක් ටක් ගාලා වැඩි කරනවා මිනිසුන්ට දැනෙන්නම. කුකුල් මස්ද බිත්තරද ඔක්කොම කෑම අරව මේවා පිටි අරව මේ ඔක්කොම ගණන් යන හින්දා තමයි මේ අල්ලගෙන ඉන්නේ කොහොම හරි මේ පුළුවන්ම උපරිම මේ අල්ලන් ඉන්නේ මේ සති දෙකක් වගේ. මම නම් හිතනවා මේක කොයි වෙලේ පණිද්දන්නේ අවුරුද්දට කලින් පණින්නත් ඉඩ තියෙනවා ගොඩක් දුරට මේ තෙල් මිල ඉහළ ගියොත් බඩු මිල ඉහළ යනවා කෙලවෙන්නම. hina වෙන්න නෙමෙයි යා. මට අර පට්ට දුක තමයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. උඹලා අර රැවටිච් එකට මට hina යනවා. උඹලට මම කොච්චරනම් කියලා තිබ්බද ඡන්දෙ දෙන්න එපා කියලා. උඹලා ඡන්දෙ දුන්නානේ ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් අපි ඔක්කොම කමු කට්ටනේ. කරන්න දෙයක් නැහැ. නැත්තම් අපි මේ කතා කරන විදිහට අපි කොහෙත්ම මේ JVP මාලිමාවට ඡන්දෙ දෙන්නේ නැහනේ බංචා. මම දැනගත්ත ඒ දවස්වලම මුන් කෑ ගහනකොටම මුන්ට කරන්න පුළුවන්ද මුන්ට කරන්න පුළුවන්ද කියලා. අපි එන බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. තව සතියක් දෙකක් යනකොට. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් අපි ඊළඟ දවසේ හමු වෙමු. අයබෝවන්.